හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. යමුද එහෙනම් මාත් එක්ක දේරවල ඇවිදින්න. ඉතින් මේ දවස්වල මැද පෙරදිගට හරිම රස්නෙයි සමය එක ගෙවෙන හින්දා දවල් වරුවේ එළියට යනවා කියන්නේ කරන්න අමාරුම දෙයක්. ඉතින් ඒ තරමට රස්නෙයි. ඉතින් ඒක නිසාම මම තීරණය කරා හවස් වරුවේ චුට්ටක් එළියට ගිහිල්ලා ඇවිදලා කරලා එන්න. දැන් වෙලාව හවස 7ට විතර කිට්ටුයි. ඒ වුණත් තාම කළුවර වැටිගෙන ඇවිල්ලා නැහැ. රස්නේ කාලේ හින්දා කළුවර වැටෙන්න ටිකක් රෑ වෙනවා. ඉතින් 7:00 විතර වෙද්දි වගේ තමයි ටිකක් කළුවර වැටෙන්නේ. බලන්නකො සන්සෙට් එකේ ලස්සන. ඉතින් මේ විදිහට සන්සෙට් එකත් බලලා මම හිතුවා චාය එකක් බිව්වනම් හොඳයි කියලා. එළියට ගියොත් මම චාය එකක් හරි කොෆි එකක් හරි අරගෙන බොනවා. ඉතින් මං හරි මාස දෙයක් එතන කිට්ටුව පොඩි චායි කඩයක් තිබුණා. එතනින් චායි හෙකුයි සමෝසා හෙකුයි අරගෙන මං චුට්ටක් ඉඳ ගන්නවා. ඉතින් මේ පැත්තට කියන්නේ අල් ගුබේබා කියලා. මෙට්‍රෝ ග්‍රීන් ලයින් එකේ ඇවිල්ලා අල් ගුබේබා කියන මෙට්‍රෝ ස්ටේෂන් එකකින් බහැලා එක්සිට් වුණාට පස්සේ ඔයාලට මේ තැනට එන්න පුළුවන්. මේ විදිහට චාය එකක් බොන ගමන් සන්සෙට් එක දිහාත් බලාගෙන ටිකක් වෙලා කාලය ගත කරා. ඉතින් හිතට හරිම සැහැල්ලු බවක් නිදහස් බවක් දැනෙනවා. මෙතනට ගොඩාක් දෙනෙක් එනවා නිදහසේ ඉඳලා කාලය ගත කරලා යන්න. මේ විදිහට මෙතන චුට්ටක් ඉඳගෙන ඉඳලා මම ඊළඟට යන්න පිටත් වුණා ක්‍රීක් එක පැත්තට. ඉතින් බලන්නක මට යන ගමන් හම්බෙච්ච යාළුවෝ දෙන්නම මෙයාලටත් ගොඩාක් රස්නේ දැනෙනවා ඇති මේ කාලේ. මේකව හොම්මුඩට වෙලා ඉන්නවා ඇති. අල්ගුබේබා කියලා කියන්නේ ගොඩාක් මිනිස්සුන්ගෙන් පිරිච්ච පැත්තක්. ඒ වගේම ෆොරිනර්ස්ලා ගොඩාක් විසිට් කරන්න එනවා. ඔන්න කොහොම හරි මම දැන් මේ එන්නේ ක්‍රීක් එක සයිඩ් එකට. මෙතන මේ තියෙන්නේ ගොඩාක් පැරණි විශේෂ දෙයක් වටිනාකමින් යුක්ත ෂේක් සයිඩ් අල් මක්තුම්ගේ හිස්ටොරිකල් හවුස් එක. මෙතන සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයක් යටතේ තමයි හදලා තියෙනවා කියන්නේ. ඊටත් පස්සේ පසුකාලීනව තමයි මෙතනින් මේ ඉස්සරහා අපි දකින ක්‍රීක් එක හදලා තියෙනවා කියන්නේ. මෙතෙන්ට ආවොත් ඔයාලට මේ හැමදේම හරිම ලස්සනට පිළිවෙලට බලන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ දැනෙන්නේ හරිම අමුතු ලස්සන වයිබ් එකක්. ඉතින් හැම පැත්තම වගේ ඕල්ඩ් ලුක් එකක් ඉපැරණි ගතියක් තියෙනවා. හරිම ලස්සනයි. මෙතන මේ ඉස්සරහ පුවරුවේ සඳහන් කරලා තියෙන්නේ අල් ශින්දාගා වොච් ටවර් කියලා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා අල් ශින්දාගා වොච් ටවර් built in 1939 and the Dubai municipality restored 1994 කියලා. දැන් නම් ටික ටික කළුවර වැටිගෙන එනවා. ඔයාලට මෙතන මේ පේන තියෙන්නේ කරීම් එකෙන් තියලා තියෙන බයිසිකල්. ඕනම කෙනෙක්ට මෙතනින් සල්ලි පේ කරලා බයික් එකක් ගන්න පුළුවන් පැය ගණන් වලට. මේ විදිහට වටපිටාවේ සුන්දරත්වයත් බලාගෙන යන ගමන් මම ඉස්සරහට ටික ටික යනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ බිල්ඩින්ස් වල තියෙන ලයිට්ස්, ඒ වගේ තියෙන ඉපැරටි ගතිය, ලස්සන. ඉතින් හරිම ලස්සනයි මේ විදිහට බලද්දී. මේ විදිහට මේ ඉස්සරහින් තියෙන්නේ එක ස්වීනියර්ස් එක කල්චරල් දේවල් මිලදී ගන්න පුළුවන් පුංචි පුංචි කඩ. ඉතින් ගොඩාක්ම මෙතන බලන්න එන ෆොරිනර්ස්ලා තමයි මේවා මිලදී ගන්නේ. හරිම ලස්සන කලාත්මක දේවල් මෙතනින් එයාලට මතකයක් විදිහට මිලදී ගන්න පුළුවන්. මට මෙතනින් යද්දි මතක් වෙන දෙයක් තමයි මේ විදිහටම ගාල්ලේ යද්දි අපිට හම් වෙන පුංචි පුංචි කඩ කිහිපයක්, අපේ විසිතුරු දේවල්, අපිට ආමේනික දේවල් ගොඩාක් විකුණන්න දාලා තියෙන චූටි චූටි කඩ තියෙනවා. ඉතින් මට මෙතනින් යද්දි මගේ මතකේ ගියා ගාල්ලට. එතන පහු කරලා චුට්ටක් ඉස්සරහට එද්දී මේ විදිහට අපිට මෙතන දැක ගන්න පුළුවන්. මං හිතන්නේ පරණ රෙස්ටුරන්ට් එකක්.
මෙතනට ආවහම ඇත්තටම හරිම නිදහස් බවක් දැනෙනවා. හරිම හිතට සාමකාමී බවක්. මං හරිම ආසයි ඒ වයිබ් එක විඳින්න. ඒ දේවල් එක්ක කාලය ගත කරන්න. දැන් ටික ටික රෑ වීගෙන එනවා. හැම පැත්තෙම වගේ බිල්ඩින්ග්ස් වල ලයිට්ස් එහෙම දාලා තියෙනවා. ඒවා වැටෙද්දී ඒවා දකිද්දි හරිම ලස්සනයි. ඉතින් ලස්සන view එකක් මෙතෙන්ට ආවොත් බලා ගන්න පුළුවන්. බලන්න කොහොමෙද්දි මට තව ලස්සන යාළුවෙක් හම්බුණා. එයාත් ඉතින් මේ විදිහට එයාගේ පාඩුවේ ඉන්නවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ඉන්නේ ක්‍රීක් එක සයිඩ් එක බර්ඩුබායි. ක්‍රීක් එකෙන් එහා පැත්තේ සයිඩ් එක දේරා. ඔයාට මෙතන ඉඳලා එහා පැත්තට දේරා සයිඩ් එකට යන්න ඕන නම් ඔයාට බෝට්ටුවෙන් එහා පැත්තට යන්න පුළුවන්. මේ විදිහට මම මෙතන ටික වෙලාවක් කාලය ගත කරලා ඒ සුන්දරත්වයත් එහෙම බලාගෙන මම ඊළඟට යන තීරණය කරා බෝටු සවාරියක්. මෙතනට මම එක් වතාවක් අවිල්ලා තිබුණා. මට බෝටු සවාරියක් යන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ වතාවේ ඒ එක්ස්පීරියන්ස් එකත් මම ලබා ගන්න ඕනේ කියලා. මේ විදිහට මං ආපු පාරෙම ඉස්සරහට යන්න ඕනේ ටිකක් දුර. ඉතින් ඔයාලට පේනවා ඇති දෙපැත්තේ බෝට්ටු එහෙම නවත්තලා තියෙනවා. මේ තියෙන රෙස්ටුරන්ට් හරිම ලස්සනයි. රාට ලයිට්ස් එහෙම දැම්මට පස්සේ මේ දෙපැත්තම තියෙන්නේ රෙස්ටුරන්ට්ස්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඒවත් පහු කරගෙන කොහොම හරි ඉස්සරහට ආවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන කෙළවරේ ඉඳලා බෝට්ටු ගොඩාක් නවත්තලා තියෙනවා. ඉතින් මෙතනින් ආට බෝට්ටුවේ හා පැත්තට යන්න පුළුවන්. එහෙනම් අපි බලමු මගේ බෝට්ටුවේ ගමන කොයි වගේද කියලා. ඉතින් මේ බෝට්ටු සේවාව කරන්නේ ඩුබායි RTA එක හරහා. ඉතින් ඇත්තට මෙයාලා හොඳ සර්විස් එකක් දෙනවා. දැන් නම් එළියේ ඉඳලා හොඳටම සෙහෙට්ටුයි. පේනවනේ මගේ මූණ. හොඳටම දාඩිය දාලා. මොකද පොඩි රස්නයක් දැනෙනවා. ඉතින් රැය වුණත් මේ විදිහට ටිකත් පහු කරගෙන මම ඉස්සරහට ආවා. ඔයාලට පේනවා චූටි කඩ එහෙම තියෙනවා. එක එක ඩ්‍රෙසස් එක ඕනමන්ට්ස් එහෙම තියෙන. මෙතනින් තමයි අපිට බෝට්ටුවකට නගින්න පුළුවන්. මෙයාලට කිව්වට පස්සේ මෙයාලා ඊළඟට යන්න තියෙන බෝට්ටුවට අපිට නගින්න කියනවා. මේ විදිහට ඇවිල්ලා මම මේ ගොඩ වෙන්න හදන්නේ ඊළඟට යන්න තියෙන බෝට්ටුවට. ඉතින් මේ බෝට්ටුවේ එක පාරකට මිනිස්සු 15කට 20කට වගේ ප්‍රමාණයකට ගමන් කරන්න පුළුවන්. ඉතින් දන්නවද මේක ගමන් වාරයක් සඳහා එයාලා අපෙන් අය කරන්නේ 1 දිරාම් එකක් විතරයි. මේ විදිහට කට්ටිය ආවට පස්සේ අපි ගමන ආරම්භ කරා. හරිම ඉන්ට්‍රස්ටිං මෙහෙම යද්දී මම නම් හරිම ආසයි. මේක මගේ පළමු අත්දැකීම. ඉතින් මේ වගේ ගොඩාක් මිනිස්සු බර්ඩුබායි ඉඳන් දේරා පැත්තට, දේරා පැත්තෙන් ඉඳන් බර්ඩුබායි පැත්තට මේ බෝට්ටුවෙන් එගොඩ මෙගොඩ යනවා. මිනිස්සුන්ට හරිම පහසුයි, ලේසි, ඉක්මනට යන්න පුළුවන්. මොකද එක දිරාම් එකයි වෙන්නේ. ඉතින් ඒ පහසුවේ හින්දා මිනිස්සුන්ට ගොඩාක් දේවල් මේ හරහා කරගන්න පුළුවන්.
ඔන්න ඉතින් ඒ පැත්ති ඉඳලා දේර පැත්තට බෝට්ටුවෙන් මේ විදියට ආවා. බෝට්ටුවෙන් එගොඩ වෙලා එහා පැත්තට ආවේ දේරවල බලන්න තැන් කිහිපයක්ම තිබුණ හින්දා. මේ විදිහට ඔයාලට ඉස්සරහට ගියාට පස්සේ එතනින් පාර පැනලා එහා පැත්තේ තියෙන්නේ ස්පයිස් සූක් එක. ඒ කියන්නේ අපි උයන්න පිහන්න ගන්න කුළුපටු හැම දෙයක්ම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒකයි මෙතන හඳුන්වන්නේ ස්පයිස් සූක් එක කියලා. ස්පයිසස් වර්ග ගොඩාක් තියෙනවා. ඇත්තටම මම මේවා කලින් දැකලවත් නැහැ. අහලවත් නැති දේවල්. ඉතින් ගොඩාක් ජාති දැක ගන්න පුළුවන් වුණා. අඳුර ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ වගේ සෙරමික් බඩු එහෙමත් තිබුණා ගොඩාක්. ඒ වගේම ඩ්‍රෙසස්, පර්ෆියුම්ස්. මෙන්න මේ හරියනම් තියෙන මේ ස්පයිසස් වර්ග මට ඒ කඩේ ඉන්න කෙනා එක්ස්ප්ලේන් කරා ඒවා මොනවටද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ තරමටම ස්පයිසස් තියෙනවා. අරාබි අය ගොඩක් මේ ස්පයිසස් පාවිච්චි කරනවා එයාලගේ කෑම බීම පිළියෙල කරන්න. ඉතින් මේ ස්පයිසස් අතරේ ගල් එහෙම තිබුණ ස්ටෝන්ස් අර නිකන් තිරුවානා වගේ ඒවා මොනවට භාවිතා කරනවා කියලා නම් මට මතක නැහැ. මේ වටේ තියෙන හැම ෂොප් එකම වගේම තිබුණා ගොඩාක් කුළුපටු වර්ග. ඒ වගේම මම මේ ඔයාලට පෙන්නන්න යන්නේ පර්ෆියුම් ෂොප් එකක්. ඉතින් බලන්නකෝ ඔයා මේ වගේ පර්ෆියුම්ස් එහෙම දැකලා තියෙනවද කියලා. මේ විදිහට ලස්සනට මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට ලස්සන ඇසුරුම් වල තමයි මේ පර්ෆියුම්ස් එහෙම දාලා තියෙන්නේ. ඉතින් මේවා චුට්ටක් මිලෙන් වැඩි. ඒ වගේම හොඳ ෆ්‍රැග්‍රන්ස් එකක් තියෙනවා මේ පර්ෆියුම්ස් වලට. ඉතින් හරිම විශේෂයි. ඔයා අනිවාර්යෙන් දුබායි විසිට් කරන කෙනෙක් නම් මේ වගේ තැනකට එන්න ඇවිල්ලා බලන්න අමතක කරන්න එපා. මෙතන තියෙන්නේ සෙරමික් වලින් හදපු භාණ්ඩ කිහිපයක්. ඒ වගේම අර පහන් තියෙන්නේ පහන බූතය කියලා කියන්නේ. අනේ වගේ පහනුත් තියෙනවා. ඒ වගේම ලේඩීස්ලගේ ඩ්‍රෙසස්, අබායා, ඒ වගේ හැම දෙයක්ම මේ වගේ ෂොප්ස් වල තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ෂොප් එකක්. ඩ්‍රෙසස් තියෙනවා. එතකොට පර්ෆියුම්ස් වර්ග මේ නොකී හැම දෙයක්ම මේ වගේ ෂොප් එකකින් මෙයාලත් එක්ක කතා බහ කරලා ඔයාලට මිලදී ගන්න හැකියාව තියෙනවා. මේ විදිහට මම ෂෝල් එකකුත් දාලම බැලුවා. ඒක හරිම ලස්සනට තිබුණා. මේ ෂොප්ස් වල තියෙන ඇඳුම් හරිම ක්වොලිටි, හරිම ලස්සනයි. එලිගන්ට් ලුක් එකක් තියෙනවා. ඉතින් මේ ඇඳුම් හරිම ලස්සනයි. දැක්කම හරිම ආසෙ හිතෙනවා. ඉතින් ඔයා මේ වගේ ඩ්‍රෙසස්, මේ වගේ දේවල් බලන කෙනෙක් නම් මෙතනට ඇවිල්ලා ඔයාලට බලලා මිලදී ගන්න පුළුවන්. දේරා ස්පයිස් සූක් එකෙත් මේ විදිහට ඇවිදලා මම සුපුරුදු තැනට ආවා බෝට්ටුවෙන් ආපහු එහා පැත්තට යන්න. දැන් පැය ගාණක් විතර ඇවිදලා හරිම මහන්සි දෙහෙට්ටු. ඉතින් මං ටික වෙලාවක් මෙතන ඉඳගෙන ඉඳලා ආපහු එහා පැත්තට ආවා. මේ එහා පැත්තේ පාරේ ඔයාලට මේ විදිහට දකින්න තියෙන්නේ පොඩි ෂොප්ස්. මේ පැත්තේ තියෙනවා ස්වීට්ස්, චොකලට්ස්, ඒවා මේවා ගොඩාක් තියෙන ෂොප්ස් ඔයාලට අඩුවට මං හිතන්නේ මේ වගේ තැන් වලින් ගන්න පුළුවන්. එතන තිබුණ කඩපෙළියත් පාස් කරගෙන මම මේ ඉස්සරහට යන්නේ. බලන්නකො චූටි යාළුවෙකුත් හම්බුණා ඒ මඟ. මට බඩු වගේක් තිබුණා ගන්න. ඒකේ කැරිෆෝ එකක් තියෙනවා. මං ඒකට ගියා. බලන්නකො යන ගමන් මට හම්බුනේ ෂොප් එක. මේ මිනිසෝ එකේ තියෙන බඩු වලට මං හරිම ආසයි. හරිම කියුට්. මං හිතන්නේ හැම ගෑනු ළමෙක් වගේම හරිම කැමති මේ වගේ අයිටම්ස් තියෙන ෂොප්ස් වලට. හැම මෝල් එකකම වගේ දෙන මිනිසෝ එකක්. ඉතින් කොහේ හරි ගියොත් අනිවාර්යෙන් මොනවත් ගන්න නැති වුණොත් මිනිසෝ එකට ගිහිල්ලා බලලා එනවා. ඒ වගේම දයිසෝ කියලා එකකුත් තියෙනවා. ඉතින් ඒකෙත් හරිම කියුට් දේවල් ගොඩාක් තියෙනවා. මේ වගේ බඩු තියෙන තැන්වලට ගියොත් හිත අතරමං එනවා. මොන හරි ගන්නමයි හිතෙන්නේ. ඒ වුණත් ඒ දිහා බලලා ඒවා ඉතින් එච්චර අවශ්‍ය දේවල් නෙවෙයිනේ. ඒක නිසා බලලා කරලා එනවා.
මෙන්න මේ වගේ කීටෙක්ස් වලට නම් මං හරිම ආසයි. ඒවා හරිම කියුට් අනේ. ඉතින් ඇත්තට මේ වගේ දේවල් නම් මං ගාව තියෙනවා අරගත්ත ඒවා. මේ විදිහට ඉතින් මං බලලා ආවා. ඊට පස්සේ මම කැරිෆෝ එකටත් ගියා මගේ බඩ ටික අරන් එන්න. වැඩේ කියන්නේ කැරිෆෝ එක ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් එතන සිකියුරිටි එකෙන් කිව්වා not allowed කියලා. ඒක නිසා මම මගේ බඩ ටිකත් අරගෙන ආපහු ආවා ගෙදර යන්න. මේ තියෙන අල්ගුපේම මෙට්‍රෝ ස්ටේෂන් එක මේක හරිම ලස්සනයි. ඒ කියන්නේ මේකේ තියෙන වෝල් එකේ තියෙන දේවල් වෝල් එකට ඇටච් කරලා තියෙන පින්තූර, එතකොට මේකේ තියෙන ආකිටෙක්චර් එක හරිම ඕල්ඩ් ලුක් එකක්. ඒ කියන්නේ හරිම විශේෂ බවක් එකකින් පේනවා. ඉතින් හරිම ලස්සනයි. මෙට්‍රෝ එක නිකන් මේ විදිහට බලාගෙන හිටියා. මෙහි සාමාන්‍යයෙන් මෙට්‍රෝ තියෙන විනාඩි 3න් 3ට. ඉතින් ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ විදිහටත් මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. හරිම ලස්සනයි. එච්චර ලොකු සැනගක් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා පහසුවෙන්ම යන්න පුළුවන් වුණා. මේ විදිහට මෙට්‍රෝ එකත් ආවා. මෙට්‍රෝ එකටත් නැග්ගා. එහෙනම් ඉතින් දැන් තියෙන්නේ ගමන අවසන් කරලා ගෙදර යන්න. ඇවිදලා හරිම මහන්සි. ඒ වුණාට හරිම සතුටුයි. බලන්නකො මෙහි මෙට්‍රෝ වල තියෙන පිරිසිදුකම, පිළිවෙල, ඒවා මේන්ටේන් කරගෙන යන විදිහ ඇත්තටම හරිම ෂෝක්, හරිම හොඳයි. හරි එහෙනම් අදට එච්චරයි. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝස් බලලා ඒවා එන්ජොයි කරනවා ඇති කියලා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්.